කොහමද ඔයාලට දේ මම දවස පටන් ගන්නෙ අපි සුරංගනාවෙත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරලා. එහෙම තමයි යා උදේට ආපුවම සෙල්ලම් කරන එක. මට හිතුණා පුංචි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මොකද ඇත්තටම මම මේ කරන ඉස්සරෝම වීඩියෝ එක. චුට්ටක් එන්න බලලා දෙන්න කළා නැහැ. අද පොඩ්ඩක් වැස්ස වගේ. අර චුට්ටක් වහිනවා වගේ. සාමාන්‍ය පොඩ්ඩක් නම් වහින්නේ සාමාන්‍යයට සාමාන්‍ය ගානකට වහිනවා. ඉතින් එයාටත් කවලා ඉවර වෙලා මං හදන්නේ මගේ වැඩ ටික පටන් ගන්න. අද ගොඩක් බිසි දවසක්. ඒ වුණාට මට හිතුණා චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තම හොඳයි කියලා. මොකද මම මේ කරන පළවෙනි වීඩියෝ එක. මට හිතුණා ඔයාලත් එක්ක චූටි දේවල් ටිකක් බෙදා ගන්න. අත්‍තරම කතා කරනවට වඩා වීඩියෝ එකක් චුට්ටක් දාලා තිබ්බහම ඔයාලට බෝරින් නෑනේ. මොකද හැමෝම කැමති කතාවක් අහනවට වඩා තියෙන වීඩියෝ එකක් හරි හිනා යන එකක් හරි එහෙම මොනවා හරි බලන්න. අතරම පොඩි පොඩි සද්දේ අපි චූටි බබා ඇහැරලා ඉන්නේ. ඒ නිසා අද මට ඇඳුම් වගේක් මහන්නක් තියෙනවා. එතකොට බබාගෙත් අද වැඩ ගොඩක් තියෙනවා. එයාට කෑම හදන්න ඕනේ. උදේ කෑම නම් එයා කෑවා. දැන් දවල් කෑම හදන්න ඕනේ. මම කෑම හදන්න ඕනේ. එතකොට එයාව නාවන්න ඕනේ. ටිකක් හරි දඟයි. ටිකක් නෙමෙයි ගොඩක් දඟයි. මේ දවස් ටිකේ මම Facebook එකේ ගියා. ඇත්තටම ජීවිත මන් දන්නේ හිතා ගන්න බැරි ලස්සන ගැන ළමයි ලස්සන ජීවිත හරියට නැති වෙනවා. ජීවිතේ හැම කෙනාටම කලකිරීම වෙනවා. ජීවිතේ පා වෙනවා. මටත් ඒකේ විදිහටම තිබුණ කාලයක්. ඒ වුණාට සමහර දවස්වලට මං මාත් එක්කම කතා කළා. මාත් එක්කම hina වුණා. මං ආස දේවල් මට හදාගත්තා. ජීවිතේ සමහර වෙලාවට හරිම අමාරුයි. හිතට බරයි. කිසි දෙයක් හරියන්නේ නිකන් හිස් බවක් දැනෙනවා. ඒ වෙලාවට අපිට හිතෙනවා මට බෑ. මට මේකෙන් ගොඩ එන්න බෑ. එහෙම. ඇත්තටම සමහර ප්‍රශ්නවලදී මටත් මාව මේපා වෙච්ච දවස් තිබුණා ජීවිතේ. අනේ ඇත්තටම නැති වුණා නම් හොඳයි කියන තැන්වලට මම සමහර දවස්වලට වැටිච්ච තැන් තිබුණා. එහෙම දවස් නම් මම ඇත්තටම ප්‍රාර්ථනා කරන්නේ කිසිම කෙනෙකුට එන්න එපා කියලා. චූටි අත්දැකීමක් මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. දවසක් මම පාරේ යනකොට පොඩි ගහක් දැක්කා. ඒක වටේටම ගල් විතරයි. ඌ ගල් ගොඩක හැදිච්ච. පස් හොඳට නැහැ. වතුරත් ඇත්තටම හරියට වැටෙනවද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මට ඒක දැකලා එක දෙයක් හිතුණා. මේකට පුළුවන් නම් ඇයි මට බැරි කියලා. මං ලොකු වෙනසක් කරන්න ගියේ නැහැ. පොඩි දේවල් වලින් පටන් ගත්තා. උදේට නැගිටින එක, නිදහසේ හුස්ම ටිකක් ගන්න එක, මටම පොඩ්ඩක් හොඳට මගේ හිත සතුට වෙන විදිහට කතා කරන එක. ඒවා සමහර අයට පොඩි දේවල් වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් ටික මට තේරුනේ මම හිතනවට වඩා මම ශක්තිමත් කියලා. ජීවිතේ ජය ගන්නවා කියන්නේ එක දවසක් වෙනස් වෙන එකට නෙමෙයි. දවසින් දවස පොඩ්ඩක් හරි ඉස්සරහට යන එක කියලා. ඒ නිසා ජීවිතේ අතහැරලා දාන්න එපා. ඔයාට දේවල් ගොඩාක් කරන්න පුළුවන්. හිතනවටත් වඩා. ඉතින් හැමදාම හැම මොහොතෙම සතුටින් ඉන්න බලන්න. ජීවිතේ අපි ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම අපිට ලැබෙන්නේ නැහැ. අහිමි වීම කියන එකත් එකම තමයි අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අත්‍තරම දේවල් නැති වුණාම ඒ දැනෙන වේදනාව නම් වචන වලින් ඇත්තටම කියන්න අමාරුයි. ඒ වුණාට මං හිතනවා අපි හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ. හැමදාම හිතන්න ඕනේ හැම වෙලාවෙම මේ අපි ගෙවන්න තිබුණ දෙයක්. මේක කවදා හරි අපිට වෙන්න තිබුණ දෙයක්. හැබැයි මේ දේ අද වෙලා මට ආයේ මේ දේ වෙන්නේ නැහැ. කියන්නේ මම ගිය ආත්මේ කරපු දෙයකට තමයි මේ ආත්මේ මට මේ දේ කරන්නේ. හැබැයි මට ආයේ මේ දේ වෙන්නේ නැහැ. මං ගෙවලා ඉවරයි කියන තැන තමයි අපි හිතන්නේ. සමහරවිට මොනිකෙනෙක් කියන්න පුළුවන් කතාවක් තියෙනවනේ.
ප්‍රශ්නේ තමන්ගේ වෙන තාක්කල් නෙමෙයි. ප්‍රශ්නේ තමන්ගේ නොවන තාක්කල්. පිළිතුර දාර්ශනිකයි කියලා. ඔව්. ඒක ඇත්ත. මමත් ඒක පිළිගන්නවා. දෙයක් වෙන්නම ඕනේ කොහොමද කියලා ඒක දැනෙන්න. හැම දෙයකටම වඩා හිතන්න ඕනේ අපේ දෙමව්පියෝ ගැන. මොකද එයාලා සමහර දවස්වලට නොකා නොබී අපව හැදපු දවස් තියෙන්නේ නැති. මොකද මම ඉස්සර දේවල් දැන් කල්පනා කරන්නේ මම පුංචි දුවෙක්ගේ අම්මා කෙනෙක් නිසා. අපි කොච්චර දරුවෝ ගැන මද වෙනවද කොච්චර දේවල් අපි හිතනවද කියලා දැන් තමයි මට තේරෙන්නේ. ඒකට මට අම්මා කෙනෙක්ම වෙන්න ඕනේ උනේ නැහැ. මම ඒක තේරුම් අරගෙන හිටියා. ඒ වුණාට මට එදාට වඩා අද ගොඩාක් දේවල් තේරෙනවා. ඉතින් අපි හිතන්න ඕනේ අපි ගැන. කවුරු අපේ ජීවිතේ හිටියත් නැතත් අපි කොහොමද ඉස්සරහට යන්න ඕනේ? කොහොමද අපි අපේ ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ? ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න ඕනේ. එපාම වෙලා නම් පන්සලකට යන්න. විනාඩි 10ක් 15ක් අතර මට ගවුමක් මහන්න තිබුණා. ඒක දැන් තමයි වැඩි වෙරුනේ. මෙන්න පාරට ආපම අස් කරන්න තියෙනවා. උදේ අස් කළ ගියේක සෙල්ලම් කරලා. ඔහොම තමයි. දැන් මං උයන්න ඕනේ. මේ වෙලාවේ නම් දෝනි නිදි. ඉඳාගත්ත අතරේ එයා ආස දෙයක් මොන හරි හදනවා. කෑම කන නම් ඇත්තටම ටිකක් හොරයි. ටිකක් නෙමෙයි හොඳටම හොරයි. මොන හරි බලෙන් කවන්න තමයි තියෙන්නේ. මේක දේවල් නම් ඇත්තටම හදන්නේ නැහැ. හරි චූටි දේවල් හදන්නේ. මොකද මස් මාළු වලට මම වැඩි එච්චර කැමති නැහැ. ඒ හින්දා